ප්ලේබැක් දනා YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ මගේ තුන්වෙනි වීඩියෝ එක. ඔයාලා කලින් වීඩියෝ බැලුවේ නැත්නම් ඒ වීඩියෝ ටිකක් බලලා පොඩි අයිඩියා එකක් කරන් මේ වීඩියෝ එක බලන්න. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ සර්කියුලර් පැටර්න් දාන්න, ලීනියර් පැටර්න් දාන්න, එන්ටිටි එක මිරර් කරන්න. ඒ ටික තමයි අද මම කියලා දෙන්න රැස්ටි වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලම පාර්ට් එකක් අනිමු අපි. මම අදිනවා රෙක්ටැන්ගල් එකක් ෆ්‍රන්ට් ප්ලේන් එකේ. සර්කල් එකක් කරගමු. මේ අතර දුරත් දැන් අපිට ඕන මේ සර්කියුලර් එකෙන් හතරක් මේ ඉස්සරහට දාගන්න. ඉතින් ඒකට කරන්නේ අපි මේකට ලීනියර් පැටර්න් එකක් දාන්න. මේ පැත්තට කරනවා නම් ලීනියර් පැටර්න්. අපිට මේක සර්කියුලර් විදියට, ඒ කියන්නේ සර්කල් එකක් විදියට පැටර්න් එකක් ගන්න ඕන නම් ඒකට අපි දාගන්නේ සර්කියුලර් පැටර්න්. ඉතින් අපි මේක ලීනියර් පැටර්න් කරමු. ඉස්සෙල්ලම මෙන්න මෙතන තියෙනවා ලීනියර් ස්කෙච් පැටර්න් කියලා. ඔගේ අපිට තියෙනවා සර්කියුලර් ස්කෙච් පැටර්න්, ලීනියර් ස්කෙච්. ඉතින් අපි සිලෙක්ට් කරගමු ලීනියර් ස්කෙච් පැටර්න් එක. එතකොට මේකේ ඉස්සෙල්ලාම පෙන්වන්නේ axis එක. මෙන්න මෙතන පෙන්වන්නේ මොකක්ද ඕන ලීනියර් පැටර්න් එකට දාන්න ඕන එන්ටිටි එක මොකක්ද කියලා. මෙතනට අපි එන්ටිටි එක සිලෙක්ට් කරගමු. සර්කියුලර් එක. එතකොට කීයක්ද? 4ක්. 4ක් දාන්න ඕන 20ක් දුරින්. 20ක් දුරින් දාමුකෝ අපි. x axis එකේ 20ක් දුරින්. අපි මෙතනට 5ක්ම දාමුකෝ. ලීනියර් පැටර්න් එකේ එන්ටිටි 5ක් දැම්මා. ඉතින් මෙතන මේ කියන්නේ අපිට ලීනියර් පැටර්න් එක ඕන x axis පැත්තට නම් ඒකට 20 සෙන්ටිමීටර් මිලිමීටර් දුරින් එන්ටිටි 5ක් තියෙනවා. ඒ ටික තමයි මෙතන කියන්නේ. අපිට ඕන y axis එකෙන් ඔයාලට ඕන නම් දැන් මේ පැත්තට 5යිනේ. අපි මේකේ පැටර්න් මේ පැත්තෙනුත් තව එකක් ගන්නවා. එතකොට ඒක මෙතනට අපි ගන්නවා තව y axis එක පැත්තට 2ක්. මේක ඩිරෙක්ෂන් එක මාරු කරන්න ඕන. ඊට පස්සේ අපි මෙතන දුර දාගමු 50න තියෙන්නේ. මෙතන දාමු 25. 30ම දාගමු 30. හරි. දැන් ඔයාලට පේනවා මෙතන අපි මේ x axis එක පැත්තට පැටර්න් එන්ටිටි 5ක් දාගත්තා. y axis එක පැත්තට 2ක් දාගත්තා. අපිට ඕන ඩිරෙක්ෂන් එක මෙන්න මෙතනින් මාරු කරගන්න පුළුවන්. එහෙම දාලා හරි ක්ලික් කරනවා. හරි. දැන් අපි ලීනියර් පැටර්න් එකකට එකක් ඇඳගත්තා. ඊළඟට අපි යන් සර්කියුලර් පැටර්න් එකක් දාන්න. දැන් මේක මම මකන්න ඉස්සෙල්ලා මෙතන ඇඳගමු සර්කල් එක. මේකේ ඩිමෙන්ෂන් එක දාගමු 100ක් දාගමු. ඊට පස්සේ මේක ඇතුලේ අඳිනවා මිලිමීටර් 10 සර්කල්. ඉතින් මෙතනයි දුරක් දෙමු. 50 කියන්නේ මෙතන අපි දෙමු 40කින් දෙමු. ඉතින් දැන් අපිට ඕන මේක වටේටම පැටර්න් එකක් දාන්න. ඉතින් ඒකට මේක සර්කියුලර් පැටර්න් ගියා. පැරමීටර් එක පෙන්වන්න ඕන. එතකොට මේකේ පෙන්වන්න ඕන මොන මේ වගේ රේඛාවේද සර්කියුලර් වෙන්න ඕනේ කියලා. ඒක සිලෙක්ට් කරා. ඊට පස්සේ අපිට ඕන පැටර්න් එක මොකක්ද කියලා එන්ටිටි එක මොකක්ද කියලා සිලෙක්ට් කරන්න ඕන. එන්ටිටි එක තමයි මේක. දැන් ඩිග්‍රී 360ක් තියෙනවා. අපිට ඕන නම් මේකේ
ඩිග්‍රී ගන්න අඩු ගන්න කියන්නේ පැටර්න් එකෙන් ඕන අංශක 90 අංශක 180. එතකොට මෙතන 180 වැඩි. එහෙම කරන්න පුළුවන්. දැන් අපිට ඕන මෙතෙන්ට එන්ටිටි 10ක් දාගමුකෝ. ඊට පස්සේ එතනින් පෙන්වන්නේ ඒ හැදෙන්නේ අපි සිලෙක්ට් කරානේ පැටර්න් එක. එතකොට ඒකිනම් කොච්චර ඩිග්‍රී ගානකින් රොටේට් වෙන්න ඕනද? එතකොට මෙතන තිබ්බේ 270. 270 ඒක ඔටෝමැටිකලි එතනට හැදෙනවා. අපිට ඕන මේක මෙහෙම කරාට පස්සේ දැන් අපි සර්කල් ටිකක් සර්කල් පැටර්න් එකට දාගත්තා. දාලා ටික් කරා. ඔයා දැන් හිතන්නකෝ දැන් මේක අපි එක්ස්ට්‍රූඩර් කරගද්දී ඕන අපිට සිදුරු මෙහෙම මේ ටික සිදුරු විදිහට මේක එක්ස්ට්‍රූඩඩ් කරගන්නත් ඕනේ. එතකොට අපි මේක ෆීචර්ස් ගිහිල්ලා මෙතන එක්ස්ට්‍රූඩඩ් කරද්දී පේනව නේද? අපි ඩ්‍රෝවින් එකේ ඇඳලා මේව කරාට පස්සේ වියම එතන ඉබේ මෙතන හිල් ටික හැදිලා මේක ඇඳෙනවා. ඉතින් අපිට සර්කියුලර් පැටර්න් ලිනියර් පැටර්න් එහෙම දාලා අපිට ඉස්සෙල්ලාම අඳින 2D ඩිසයින් එකේම පැටර්න් එක දාලා විද ගන්න ඕන ටික දාගෙන පස්සේ එක්ස්ට්‍රූඩඩ් කරගත්තට පස්සේ අපිට වෙන වෙනම ආයේ මේ එක්ස්ට්‍රූඩ් කරගන්න ඕනේ. අපිට පුළුවන් ඕනනම් මේ දැන් අපි අඳගත්තේ 2D ඩිසයින් එකේ මේව කරගන්නේ. අපිට 3D ඩිසයින් එකෙත් මේ පැටර්න් එක දාන්න පුළුවන්. ඒ විදිහට මම ඔයාලට කියලා දෙන්නම්. ඉස්සෙල්ලා අඳගමු සිලින්ඩර් එක. එක්ස්ට්‍රූඩ් කරගමු 50ක්. ඊට පස්සේ අපි මේකට ගිහිල්ලා මේකේ ස්කෙච් කරන්න ඕන. ඊට පස්සේ අපි සර්කියුලර් එකක් නගමු. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ පැටර්න් එකක් දාගන්න. සර්කියුලර් පැටර්න් ඕන පැරමීටර් එක. ඊට පස්සේ මේකේ ඕන එන්ටිටි එක දැම්මා. දැන් දාගමු 10. 10 දාගත්තා. ඊට පස්සේ පැටර්න් එක අපි දාගත්තා. අපි දැන් මේක එක්ස්ට්‍රූඩ් කරගන්න ඕන. ඉතින් අපි මේකේ ස්කෙච් එකෙන් අයින් වුණා. පේනව නේද? එතකොට ඉබේම අර කට්ටලා තියෙනවා. අපිට එහෙම වෙන්නේ නැත්නම් අපිට ආයේ මෙතනට ගිහලා එක්ස්ට්‍රූඩර් කට් එකට ගිහිල්ලා මේ එන්ටිටි එක සිලෙක්ට් කරාට පස්සේ කට් වෙනවා. ඉතින් අපි ඊළඟට කතා කරමු මිරර් එන්ටිටි එකක් කොහොමද දාගන්නේ කියලා. ඉතින් මම මේ මිරර් එන්ටිටි එක භාවිතා කරලා මෙන්න මේ ඩිසයින් එක ඩිසයින් කරන්න හැටි ඔයාලට කියලා දෙනවා. එතකොට ඔයාලට පේනව නේද මේ පැත්ත මේ පැත්තේ මේ ටික මේ පැත්තට සමානයි කියලා. මෙතනින් දෙකට බෙදුවා. අන්න ඒ වගේ අවස්ථාවල අපිට මිරර් එන්ටිටි එක භාවිතා කරලා දෙපැත්තම අඳින්න ඕනේ නැහැ. එතකොට එක පැත්තක් ඇඳලා මිරර් කරාට පස්සේ දෙපැත්ත මිරර් කරගන්න පුළුවන්. ඉතින් අපි මිරර් එන්ටිටි එකක් දාලා ඩිසයින් එකක් අඳින්න බලමු. පාට් ගියා. සෙට් ගියා ෆ්‍රන්ට් ප්ලේන් එකට. ඉතින් ඉස්සෙල්ලම අපි අඳ ගන්න ඕන මේ පාට් එකේ මේ මෙතනින් හරියට දෙකට බෙදුවම එක පැත්තක් ඇඳ ගන්න ඕන. එතකොට මම අඳිනවා නිකන් දල වශයෙන් මේ අඳින මම ඩ්‍රෝවින් එකක් මුකුත් ඇඳලා නෙමෙයි. ඔයාලට මිරර් එන්ටිටි එක ගැන තේරුම් ගන්න මම අඳින්නේ. මම මේක ඩිමෙන්ෂන් ටිකක් දාගෙන යම්. මේකට දාමු 100ක්. 100 නෙමෙයි 90ක් දාමු. මේක දිග දාගමු 30ක්. අපිට ඕන නම් මේ එක එක මෙෂර්මන්ට් දාගන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් මේක CTRL එක ඔබාගෙන මේක ක්ලික් කරගෙන
මේ ක්ලික් කරාට පස්සේ මෙතන සමාන ලකුණු පෙන්වනවා. එතකොට මේ දෙක සමාන වෙනවා. ඊපස්සේ ආයෙම මේක ක්ලික් කරගෙන මේ ක්ලික් කරාට පස්සේ ඒකත් සමාන වෙනවා. ඊට පස්සේ අපි මේක ඇඳ ගන්න ඕන මේ පැත්තේ ඩිමෙන්ෂන් දා ගන්න ඕන. මේක දාමු 20. මේක කියන්නේ සිස්ටම් එක ඕවර් ඩිෆයින් කියලා. ඉතින් අපි මේක අයින් මේවා අයින් කරමු. අපි මේ පැත්තට ඩිමෙන්ෂන් දාගමු 20යි. අපිට මේකයි මේ තුනම සමාන කරගන්න ඕන නම් එතකොට අපි දැන් අර වෙලාවේ අපිට ඕවර් ඩිෆයින් කියලා පෙන්නුවේ මෙතන 90 දීලා මෙතන මේ තුනේම 30 30 දුන්නාට පස්සේ අර වටේම ඩිමෙන්ෂන් දෙනවනේ. එහෙම දෙන්න ඕනේ නැහැ. දැන් අපි මෙතන මේ තුනේ 20 20 දැම්මම පස්සේ මෙතන දිගේ ඉබේම හැදෙනවා. එතන එතකොට ඩාය ඩිමෙන්ෂන් දාන්න දෙයක් නැහැ 60යි. ඒක දැම්මොත් තමයි ඕවර් ඩිෆයින් කියලා පෙන්වන්නේ. ඉතින් මේ මං යන්නේ අර මිරර් කරන්න. එතකොට දැන් මෙතන අපි මෙතන 20 අර කලින් එකේ මේක මිරර් කරන්නනේ තියෙන්නේ. එතකොට මෙතනින් දෙකට බෙදුවත් මේකයි මේකයි මේකත් මේ තුනම 20නේ. එතකොට මෙතන අපි ගන්න 20ම නෙමෙයි. මේකෙන් භාගය ගන්නවා. එතකොට අපි ගන්න ඕන 10. එතකොට මේකේ අර සමාන එක අයින් කරන්න ඕන. මෙතෙන්ට දෙන්න ඕන 10 කියලා. එතකොට එක 10යි. අපි මේක මෙන්න මේ ලයින් එක අපි සෙන්ටර් ලයින් එකක් කරගත්තොතින් මිරර් කරද්දී ඒක මේ වෙනවා. එතකොට මේක ක්ලික් කරා මෙන්න මෙතන තියෙන ඊතල දෙයක් එක සෙන්ටර් ලයින් එක. ඊට පස්සේ අපිට පුළුවන් මේක මිරර් කරන්න. මෙතන මිරර් එන්ටිටි ගියා. මෙතන ඉස්සෙල්ලම කියන්නේ entities to mirror. එතකොට එන්ටිටි එක මිරර් කරන්න ඕන එන්ටිටි ටික සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඊට පස්සේ mirror above. අපි දැන් මෙතන සෙන්ටර් ලයින් එක කරගත්තේ. ඒ ලයින් එක තමයි ඒ ලයින් එකෙන් තමයි මිරර් වෙන්න ඕන. අනිත් පැත්තට ඒ වගේම කැලක් යන්න ඕන හින්දානේ. එතකොට මේක මිරර් කරාම මෙතන වෙනම ඩිෆයින් වෙනවා. පේනවනේ. දැන් අපිට තියෙන්නේ අර මේ විදියට එක්ස්ට්‍රූඩඩ් කරගන්න. ඉතින් මම මේ ඔයාලට සිම්පල් කෑල්ලක් කියලා දුන්නේ මිරර් කරන විදිය. ඔයාලට පොඩ්ඩක් මුලින්ම කියලා දෙන එකේ මිරර් කරන එක පොඩි අයිඩියා එකක් නේ විදියට. ඉතින් මේ වගේ මිරර් එන්ටිටි දාලා අපිට ගොඩක්ම ලේසි පාර්ට් සමහර පාර්ට් ඩිසයින් කරගන්න මේ මිරර් එන්ටිටි දාලා. ඉතින් අද දවසේ පාර්ට් එක ඉවරයි. ඔයාලා හැමෝටම සුබ දවසක්.